එන්නද අපි යමු හම්බන්තොට පරණ හොස්පිටල් එකේ පිළිකා වාට්ටුවට. එහෙ ඉන්න හැමෝම ශක්තිමත් සටනක් කරනවා ශරීරය වගේම මනසින්ම. ඒ මනසට ටිකක් සැනසීමක් දෙන්න ධර්මය අහන්න පුළුවන් විදියට GBL එකක් පරිත්‍යාග කරන්න තමයි අපි අද යන්නේ. අපිට පුළුවන් ලොකු දෙයක් නැහැ. හැබැයි එක අම්මා කෙනෙක් එක තාත්තා කෙනෙක් රැට නිදා ගන්න කලින් බණක් කාලේ හිත හදාගත්තොත් ඒක අපිට ලොකු දෙයක්. දුකක් හිතෙන වෙලාවකට වචනයක ශක්තිය කොච්චරක්ද කියලා අපි දන්නවා. ඒ ශක්තිය ටිකක් හරි මෙතෙන්ට දෙන්න පුළුවන් වුණාට අපිට ගොඩක් සතුටුයි. ඔයාලටත් පුළුවන් තරම් උදව් කරන්න. මොකද ජීවිතේ ලස්සනම දේ වෙන්න පුළුවන් ඒක. ලොකු දෙයක් කරන්න එපා, පුංචි දේ හරි කරමු. මං හම්බන්තොට හොස්පිටල් එක ඇතුලේ ගොඩක් වීඩියෝ කරන්න ගියේ නැහැ. මොකද මෙතන ගොඩක් කට්ටිය හිටියා. ඒ වගේම රෝගීන් හිටියා. එයාලට කරදරයක්. මම වීඩියෝ කරන එකත් හරිනේ. දෙයක් දෙනකොට වීඩියෝ කරන එක හරිනේ. ඒ වුණාට මෙහෙම හරි පොඩි වීඩියෝ එකක් දාන්න හිතුවේ. ඒ වීඩියෝ එක බලලා ඔයාලටත් දෙයක් අදහස් වෙලා හම්බන්තොට පරණ හොස්පිටල් එකේ තියෙන පිළිකා වාට්ටුව. ඒ වාට්ටුවට දෙයක් දෙන්න හිතනොත් ඒ අහිංසක මිනිස්සුන්ට ඒක ලොකු දෙයක් වෙයි. මේක අපෙන් කෙනෙක් ඉල්ලපු ඉල්ලීමක්. මේ පිළිකා වාට්ටුවේ මිනිස්සු බණ හිටපු GBL එක කැඩිලා තියෙනවා. ඉතින් ඒක නිසා යාලට බණ අහන්න විදියක් නැතුව තමයි ඉඳලා තින්නේ. නර්ස්ලා ඉතින් ෆෝන් වලින් එහෙම තමයි දදා ඉඳලා තියෙන්නේ. අපෙන් කෙනෙක් ඇහුවා පුළුවන් දේ උදව්ව කරන්න කියලා. ඉතින් අපිටත් මහා ලොකුවට දේවල් නැහැ. ඒත් අපිට පුළුවන් විදියට අපි ඒ දේ කරා. ඉතින් මේ මිනිස්සුන්ට ඒ බණ අහන එකත් හිතට ලොකු සැනසීමක් වෙයි කියලා හිතලා අපි ඒ දේ කරා. ඔයාලටත් පුළුවන් නම් ඒ වගේ දෙයක් කරන්න. ඒක ලොකු පිනක්. ඉතින් මගේ මේ වීඩියෝ එක ඔයාලා කියන්න එපා, ඔයාලා බනින්න එපා, මෙහෙම වීඩියෝ දාන්න එපා. මෙහෙම එක මං කෙනෙක්ගේ මූණක්වත් දෙන දෙයක්වත් එහෙම වීඩියෝ කරේ නැහැ. මම පොඩි වීඩියෝ එකක් දාන්නේ. ඒකෙන් ඔයාලට පුළුවන් අදහසක් අරගෙන ඒ වගේ අසරණ මිනිස්සු ඉන්න තැන් වලට ගිහිල්ලා පුංචිම ලොකුවට ඕනේ රුපියල් 100ක උදව්වක් කරත් එයාලට ඒක මහ මෙරක්.